දැන් ඉතින් ICU එකේ ඉන්නේ ඒ කවුද චමත්කා. ඉතින් චමත්කට ගොඩක් අමාරුයි. කනටත් හරිම ඩැමේජ් එකක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා හැමතිස්සෙම කතා වෙනවා කියන කතාව ඔයා හොඳටම දන්නවා. හැබැයි මේ දේවල් හැම එකක් එක්කම අපිට තව දෙයක් මතක් කරන්නට chance එකක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයත් එක්කම එකතු වෙලා කතා කරන්නට සූදානම් වෙන දෙයක් බවට පත් කරගෙන ඉන්නවා කියන කාරණාව තමයි අද කතා කරන්න ඕනේ. දැන් චමත්කගේ අම්මත් ඉන්නේ මිනිත් ළඟනේ. ඉතින් මිනිත් ළඟ හරි විශ්වාසයකින් යුක්තව තමයි ඉන්නේ. මොකද කියනවා නම් දැන් ඉදිරියට මිනිත් ගෙවනවා රෝහල් බිල පවා. එතකොට හොඳ පුතෙක් ගුණහපත් කෙනෙක් කියලා මේ අම්මට හිතෙන්න පටන් ගන්නවා. ඉතින් ඔහොම යනකොට දැන් මිනිත්ගේ අම්මත් ඉන්නේ කොහොමත් මිනිත් ඉන්නේ ගෙදරමනේ. එතකොට මේ අම්මට බලන්න උමනාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම අම්මා තමයි විශ්වාසයෙන් යුක්තව කිව්වේ මේ චමත්ක හොඳ වෙයි කියලා. මෙන්න මේ කතාවත් එක්ක අපිට ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එයාට යාන්තම් හොඳ වෙනකොට, ඇවිදින්න පුළුවන් වෙනකොට අනිවාර්යෙන්ම ඔය බලන්න යනවා කියන කතාව ගැන. ඉතින් අන්නේ විශ්වාසයත් එක්ක දැන් ඉස්සරහට අපි තව දෙයක් මතක් කරන්නට උනන්දුවක් ලොකුවටම තියාගෙන ඉන්නවා කියන කතාව තමයි අපිට අනිවාර්යෙන්ම කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් කොහොම වෙතත් මම මෙහෙම දෙයක් කියන්නට මැලි වෙන්නේ නැහැ කියන කතාව ගැන අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙනවා. විශේෂයෙන්ම මේ අම්මව බලන්න ඕන නිසාම තමයි චමත්ක ඒ විදියට එක් කරගෙන එන්නේ. රෝහල් බිලත් ගෙවනවා, ළඟින්ම ඉඳගෙන ඉන්නවා. එතකොට මේ කට්ටියට කිසිම සැකයක් ඇති වෙන්නේ නැහැ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නේ. ඉතින් අන්න ඒ දේවලුත් එක්ක ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ වගේ දෙයක් හරහායි කියන එක මට ඔයත් එක්කම කතා කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් කොහොම හරි මිනිත් ඉන්නවනේ එයත් එක්ක ආවට පස්සේ හොඳට ගැලපෙන ජෝඩුව කියලා අම්මා ගොඩාක් සතුටු වෙන විදිය මේ වෙලාවේදී දකින්න අවස්ථාවක් හිමි වෙනවා කියන කාරණාව තමයි අපිට මේ වෙලාවේ කතා කරන්නට chance එකකුත් තියාගන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදීත් කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන කතාව ගැන තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන කාරණාව තමයි අපි මේ වෙලාවේ ඔයත් එක්කම කතා කරන්නේ. ඉතින් කොහොම වුණත් දැන් ඉස්සරහට මේ අම්මා බලන්න ආවට පස්සේ අනිවාර්යෙන්ම කොච්චර සැනසීමකට ලක් වෙනවද කියන කතාව අපිට බලන්න පුළුවන් වෙයි.